හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අද මම කතා කරන්න යන්නේ වෙල්කම් ඩීල් ඕඩර් එකක් රුපියල් 260කට වගේ තෙලකට දාන විදිය ගැන. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා. මුලින්ම AliExpress account එකට ගිහිල්ලා coin කියන එකට එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ අපිට පෙන්නන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක. මේ ඉන්ටර්ෆේස් එකේ අපිට සර්ච් බාර් එකේ අපිට කැමති item එක සර්ච් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි මුලින්ම මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය item එක මුලින්ම තෝරගන්නවා. දැන් අපිට මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන් 110 101 102 ඒ වගේ coins වලින් අඩු කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් ඉතින් එතනින් 110 වගේ offers තියෙන item එකක් ඉස්සෙල්ලාම select කරගන්න. මම මේ විදිහට මේ earbuds එක select කරගත්තට පස්සේ item එකේ මිල අපිට 296ක් වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ select කරගත්ත item එකේ reviews එක බලලා මම මෙතන තියෙන continue කියන බටන් එකට එකපාරක් click කරගන්නවා. කන්ටිනියු කියන බටන් එක එකපාරක් ක්ලික් කරාට පස්සේ අපිට පේන්නන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මෙතන ඇඩ්‍රස් එක නිවැරදිව ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පේන්නන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මේ ඉන්ටර්ෆේස් එක අපිට බලා ගන්න පුළුවන් 266ක් වගේ මුදලක් තමයි දැන් අපි මේ අයිටම් එකට ගෙවන්න ඕනේ. ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන් $0.10ක් වගේ මුදලක් coins වලින් අඩු වෙලා තියෙනවා කියලා. ඉතින් අපිට දැන් ඊට පස්සේ කරන්න තියෙන්නේ place order කියන තැන එකපාරක් ක්ලික් කරගන්න එක. ඊට පස්සේ අපේ card details set කරන්න එනවා. ඉතින් අපි මෙතන card details set කරාට පස්සේ save and confirm කියන තැන එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ place order කියන තැන ක්ලික් කරාට පස්සේ අපිට අපේ order එක සාර්ථකව place කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි welcome deal item එකක් සාර්ථකව දාගන්නේ. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.